මහාවංශයේ තේරෙන භාෂාවෙන් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අකුණ ක්ලික් කරන්න. අතීතයේ සිට වර්තමානය දක්වා පැමිණි ඓතිහාසික ගමන් මඟ පෑබර අනාගතයක් උදෙසා මතක තබා ගනිමින් සංස්කෘතික උරුමය රැක ගනිමු. මිත්‍රවරුනි, අද අපි ඔබ වෙත ගෙනෙන්නේ මහාවංශයේ 5 වෙනි පරිච්ඡේදයේ ගාථාංක 98 සිට 154 දක්වා විස්තර කෙරෙන මොග්ගලි පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ පහළවීම පිළිබඳව. එහෙමනම් අපිට අවසරයි කතාව ටික හරින්නට. දෙවන ධර්ම සංගායනාව කළ මහරහතන් වහන්සේලා අනාගතයේ බලද්දී ධර්මාශෝක රජුගේ කාලයේදී ශාසන උපද්‍රවයක් දැක ඒ උපද්‍රවයට මැදිහත් වී බේරා ගන්නට කෙනෙක් සොයා බලද්දී බ්‍රහ්ම ලෝකයේ ආයුෂ ගෙවි ගොස් සිටි තිස්ස බ්‍රාහ්මයා දැක ඒ උතුම් මහරහතන් වහන්සේලා බ්‍රහ්ම ලෝකයට වැඩම කර අනාගතයේදී සිදුවන ශාසන උපද්‍රවය නැති කර දෙන ලෙස මහා ප්‍රඥා ඇති තිස්ස බ්‍රහ්මයාගෙන් ඉල්ලා සිටිනවා. බුදු සසුනේ පැවැත්මට කැමති තිස්ස බ්‍රාහ්මයා ඒ සඳහා ප්‍රතිඥා දෙනවා. තිස්ස බ්‍රහ්මයාගෙන් ප්‍රතිඥාගත් රහතන් වහන්සේලා තිග්ගව සහ චණ්ඩවජ්ජ යන තරුණ භික්ෂුන් වහන්සේලා දෙදෙනාට මෙසේ වදාරනවා. තව අවුරුදු 118කට පස්සේ ශාසනයට උපද්‍රවයක් වන්නේ. එය විසඳන්න ඒ අවස්ථාවේදී අප ජීවිතුන් අතර නැහැ. ඔබ වහන්සේලා ධර්ම සංගායනාවට සහභාගී නොවුන නිසා මේ අරුබුදයේ විසඳීමට උදව් නොකිරීම නිසා නුඹ වහන්සේලාට දඬුවම් ලැබීමට සුදුසුය. ඒ නිසා නුඹ වහන්සේලා දෙදෙනාට දඬුවම් කරනවා. බුදු සසුන බැබළවීම පිණිස මහත් ප්‍රඥා ඇති තිස්ස නම් බ්‍රහ්ම රාජයෙක් මොග්ගලී නම් බ්‍රාහ්මණයාගේ නිවසේ ළඟදීම පිළිසිඳ ගන්නවා. නුඹ වහන්සේලාගේ එක් නමක් සුදුසු කාලයේදී තිස්ස කුමාරයාව පැවිදි කරන්න. එක් නමක් සම්බුද්ධ වචනය මනා ලෙස ඉගැන්විය යුතුයයි කියා සිටිනවා. උපාලි මහරහතන් වහන්සේගේ සමීපයේ විසූ දාසක නම් ශිෂ්‍ය තෙරුන් වහන්සේ නමක් සිටියා. උන්වහන්සේගේ සමීපයේ විසූ සෝන නම් තෙරුන් වහන්සේ නමක් සිටියා. මේ සිග්ගව සහ චණ්ඩවජ්ජ යන තරුණ තෙරුන් වහන්සේලා සෝන තෙරුන් වහන්සේගේ සමීපයේ විසූ තෙරුන් වහන්සේලා වුණා. බොහෝ ඉස්සර විශාලා මානුවර දාසක නම් බ්‍රාහ්මණෙක් සිටියා. ශිෂ්‍යයන් 300ක් අතරින් ඔහු ප්‍රධාන වුණා. ඔහු තම ආචාර්යවරයා සමීපයේ වාසය කළ අතර ඔහු 12 වියේදී වේද ධර්මයේ පරතරයට පැමිණියා. එකල විශාලා මහනුවර වාලුකාරාමයේ වැඩ සිටින උපාලි මහරහතන් වහන්සේ දෙක උන්වහන්සේගේ සමීපයේ වාඩි වී වේදේ නොපැහැදිලි තැන් විමසන. උන්වහන්සේ ඒවා එකින් එක විසඳා අවසානයේ තරුණය සියලු ධර්මයන් ඇතුළත් එක් ධර්මයක් තියෙනවා. සියලු ධර්මයෝ එහි ඇතුළත්ය. ඒ ධර්මයේ කවරේදයි උපාලි රහතන් වහන්සේ ඒ තරුණයාගෙන් විමසා සිටිනවා. දාසක නම් තරුණයා එය නොදක් නිසා ඒ ධර්මය මොකක්ද යන්න විමසා සිටිනවා. එය බුද්ධ මන්ත්‍රයක් යයි තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ බුද්ධ මන්ත්‍රය අපිට කියා දෙනු මැනවයි ඉල්ලා සිටිනවා. අප වැනි සමන වෙස් ගතොත් දෙන්නම් යයි ප්‍රකාශ කර සිටිනවා. බුද්ධ ධර්මය දැන ගැනීම පිණිස ආචාර්යවරයාගෙන් සහ මව්පියන්ගෙන් අවසරයගෙන මානවයන් 300ක් සමග උපාලි මහරහතන් වහන්සේ සමීපයේ පැවිදි වී සුදුසු කාලයේදී උපසම්පදාව ලබා ගන්නවා. උපාලි රහතන් වහන්සේ දාසක තෙරුන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා දහසකට ත්‍රිපිටක ධර්මය ඉගැන්වීය. උපාලි තෙරුන් වහන්සේගේ සමීපයේ ත්‍රිපිටකය ඉගෙනගත් මාර්ගඵලලාභීන් මෙන්ම අනිකුත් පෘථග්ජන භික්ෂුන් වහන්සේලා ගණන මෙතෙක් යැයි කිව නොහැකිය. කසී ජනපදයේ සෝන කියලා ගැල් නායකයෙකුගේ පුතෙක් සිටියා. 15 වයස සෝන කුමරු මව්පියන් සමග වෙළඳාම පිණිස රජගහ නුවරට පැමිණෙනවා. දවසක් සෝනක තරුණයා
තම මිත්‍රයන් 55 දෙනෙක් සමග වේළුවනාරාමයට යනවා. ඒ වේළුවනේ රාතන් වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටි දාසක රාතන් වහන්සේලා දැක ප්‍රසාදයට පත් වී තමන් පැවිදි කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. දාසක තෙරුන් වහන්සේ මව්පියන්ගෙන් අවසරය අරගෙන එන ලෙස දන්වා සිටිනවා. ඒ සෝනක කුමාරයා මව්පියන් කැමති කරවා ගත නොහැකිව තුන් වේලක් අනුභව නොකර සිටිනවා. අවසානයේදී මව්පියන්ගෙන් අවසරයගෙන පිරිවර කුමරුන් සමග දාසක තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි වී උපසම්පදා ලැබ ත්‍රිපිටක ධර්මය ඉගෙනගත් අතර ඒ සෝනක නම් තෙරුන් වහන්සේ දාසක් රාතන් වහන්සේලාගේ වැඩිමල් භික්ෂුව ලෙස වැඩ සිටියා. පාටලී නම් නගරයේ ප්‍රඥාවන්ත සිග්ගව නම් ඇමති පුත්‍රෙක් සිටියා. අවුරුදු 18ක් පව් ඍතු 3ටම ගැලපෙන මාලිගාවන් 3ක කලින් කලට පිරිවර සමග වාසය කළා. මොහුගේ මිත්‍රයා වූ චණ්ඩවජ්ජී ඇමතිවරයාගේ පුත්‍රයාට පිරිවර සමග වේළුවනාරාමයට පැමිණෙනවා. එහිදී නිරෝධ සමාපත්තියට සමවැදී සිටි සෝනක මහරහතන් වහන්සේ දැක තෙරුන් වහන්සේට වන්දනා කරනවා. නමුත් උන්වහන්සේ කතා නොකරන්නේ ඇයිදයි සංඝයා වහන්සේලාගෙන් විමසා සිටිනවා. සමාපත්තියට සමවැදී සිටින අවස්ථාවේ කිසිවෙකු සමග කතා නොකරන බව කියා සිටිනවා. සමාපත්තියෙන් නැගිටින්නේ කෙසේදයි නැවත භික්ෂුන් වහන්සේලාගෙන් විමසා සිටිනවා. ශාස්ත්‍රඥ වහන්සේ කැඳවීමෙන්ද කිසියම් කරුණකට සංඝයා වහන්සේ කැඳවන අවස්ථාවේදීද සමාපත්තියට සමවදන අවස්ථාවේදී අදිෂ්ඨාන කළ කාල පරිච්ඡේදය අවසානයේදීද එසේත් නැතිනම් ආයුෂ ගෙවී යන අවස්ථාවේදී සමාපත්තියෙන් නැගිටින බව පැහැදිලි කර දෙනවා. ඔවුන්ට නිවන් දකින්න තිබෙන වාසනා සම්පත්තිය දැක භික්ෂුන් වහන්සේලා විසින් සෝනක මහරහතන් වහන්සේට පණිවිඩයක් යවන අතර උන්වහන්සේ සමාපත්තියෙන් නැගිට එතනට වැඩම කරනවා. එවිට කුමාරවරුන් ස්වාමීන් වහන්සේ නුඹ වහන්සේ කතා නොකළේ මන්ද විමසා සිටිනවා. සෝනක මහරහතන් වහන්සේ අනුභව කළ යුතු දෙයක් අනුභව කළේ යැයි කියා සිටිනවා. තරුණ කුමාරවරුන් අපටත් අනුභව කරවන්නේ ඉල්ලා සිටිනවා. අප වැනි ශ්‍රමණ වෙස් ගතොත් අනුභව කරනු හැකියයි සෝනක මහරහතන් වහන්සේ කියා සිටිනවා. අනතුරුව සිග්ගව කුමාරයාද ඛණ්ඩවජ්ජී කුමාරයාද 500ක් පිරිවරද මව්පියන්ගේ අවසරයගෙන සෝන මහරහතන් වහන්සේගේ සමීපයේ පැවිදි වී උපසම්පදාව ලබා සුදුසු කාලයේදී චක් අභිඥා ඥානය ලබා ගන්නවා. ඒ සිග්ගව මහරහතන් වහන්සේ තිස්සනම් බ්‍රාහ්මණ කුමාරයා පිරිසිඳීම දැන එතෙන් සිට 7 අවුරුද්දක් නොකඩවා පිණ්ඩපාතේ වඩිනවා. ඒ 7 අවුරුද්ද මුළුල්ලේම මෙතනින් යන්නේ යයි වචන මාත්‍රයක්වත් ඒ බ්‍රාහ්මණ නිවසෙන් ඇසුනේ නැහැ. නමුත් 8 වෙනි අවුරුද්දේ මෙතනින් යන්න යන වචනය අසන්නට ලැබෙනවා. ඒ අවස්ථාවේදී සිග්ගව මහරහතන් වහන්සේ බ්‍රාහ්මණ නිවසෙන් නික්ම යද්දී නිවසට පැමිණෙමින් සිටි මොග්ගලී නම් බමුණා උන්වහන්සේ දැක අපගේ නිවසෙන් කිසිවක් ලැබුණේද විමසා සිටිනවා. ඒ අවස්ථාවේදී සිග්ගව මහරහතන් වහන්සේ එසේ කියා පිළිතුරු දෙනවා. නිවසට පැමිණි මොග්ගලී බමුණා භික්ෂුන් වහන්සේට යමක් දුන්නෑද විමසා සිටිනවා. කිසිවක් නොදුන් බව දැනගෙන දෙවෙනි දවසේ නිවසට පැමිණි සිග්ගව මහරහතන් වහන්සේට බොරු කීම පිළිබඳව නිග්‍රහ කරනවා. පින්වත් බ්‍රාහ්මණය, එය බොරුවක් නොවේ. පසුගිය 7 අවුරුද්ද පුරාවට ඔබ නිවසින් වෙනත් තැනකට යන්න කියා වචනයක්වත් ඇසුනේ නැහැ. නමුත් ඊයේ වචනය අසන්නට ලැබුණා. අපේ නිවසින් යමක් ලැබුණාදයි යන්න විමසුව විට එසේ ලැබුණා යයි කීවේ ඒ නිසයි. ඒ රාතන් වහන්සේගේ වචනය අසා ප්‍රසන්න වූ මොග්ගලී බමුණා
එදා තමුන්ට පිළියෙල කරන ලද බතෙන් උන්වහන්සේට නිතිපතා උපස්ථාන කළා. ක්‍රමයෙන් ඒ නිවසේ සියලු දෙනා උන්වහන්සේ පිළිබඳ පැහැදීමටපත් වුණා. මෙසේ ක්‍රමයෙන් කල් ගෙවෙද්දී 12 වෙනි තිස්ස කුමාරයා වේදේ පරතරට පැමිණෙනවා. සිග්ගව තෙරුන් වහන්සේ කුමරු සමග කතාවක් ඇති කර ගැනීමට සුදුසු කාලයක් යයි සිතා එක් දවසක් බ්‍රාහ්මණ මානවයාගේ ආසනය හැර අනෙක් ආසන නොපෙනෙන්න සලස්වනු. ඒ බ්‍රාහ්මණ මානවයා බ්‍රහ්ම ලෝකයෙන් ඇවිත් ඉපදුණු නිසා පිරිසිදු බවට කැමැති. තමා නිවසේ නැති අවස්ථාවේ තමා ආසනය වස්ත්‍රයකින් වසා තබනවා. රාතන් වහන්සේ වැඩ සිටිද්දී මොග්ගලී බමුණා ප්‍රමුඛ නිවසියන්ට වෙන ආසනයක් දැක ගන්නට තිබුණේ නැහැ. ඒ නිසා තිස්ස බ්‍රාහ්මණ කුමාරයාගේ ආසනය තෙරුන් වහන්සේට අසුන් ගන්න සලස්වනවා. මේ අවස්ථාවේදී තිස්ස බ්‍රාහ්මණ කුමාරයා තම ආචාර්යවරු සමීපයේ සිට පැමිණෙන විට තෙරුන් වහන්සේ තමන්ගේ ආසනයේ වැඩ සිටනවා දැක කෝපයටපත් වී තමන්ගේ අසතුට පෙන්වීමට විවිධ වචන කියනවා. එවිට සිග්ගව මහරහතන් වහන්සේ තිස්ස බ්‍රාහ්මණ කුමාරයාගෙන් කුමන මන්ත්‍ර දන්නවාදයි අසනවා. තිස්ස මානවයාද තෙරුන් වහන්සේ මමත් මන්ත්‍ර දන්නවා යයි ප්‍රකාශ කළ විට තිස්ස මානවකයා මහරහතන් වහන්සේගෙන් වේදේ ගැටළු ඇති තැන් විමසනවා. තෙරුන් වහන්සේ සියල්ලටම මනා ලෙස පිළිතුරු දුන්නා. තිස්ස මානවකයා ඔබ විසින් බොහෝ ප්‍රශ්න විමසා සිටියා. මමද එක් ප්‍රශ්නයක් ඔබෙන් විමසා සිටිනවා. යමෙකුගේ සිත උපදීද එය නිරුද්ධ වන අවස්ථාවට පත් නොවී තිබෙන නිසා එය නිරුද්ධ නොවේ. නිරුද්ධ වන අවස්ථාවට පැමිණි විට යලි අනාගතය වෙනුවෙන් සිතක් පාලන නොවන නිසා සිතක් උපදින්නේ නැත. අනාගත අවස්ථාවේදී නූපදින නිසා අනාගතයේදී නිරුද්ධ වන්නට සිතක් නැත්තේ යයි ධර්මයේ පිළිබඳ විශාරද තෙරුන් වහන්සේ ඒ තිස්ස මානවයාගෙන් ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්නය ඇසු තිස්ස බ්‍රාහ්මණයාට සියල්ල අඳුරු වී ගියේය. ස්වාමීනි, මේ කවර මන්ත්‍රයක් දැයි තෙරුන්ගෙන් විමසා සිටිනවා. සිග්ගව මහරහතන් වහන්සේ බුද්ධ මන්ත්‍රයක් බව කියා සිටිනවා. මටද ඒ මන්ත්‍රණය කියා දෙනු මැනවයි ඉල්ලා සිටිනවා. අපි වගේ පැවිදි වුවොත් ඒ බුද්ධ මන්ත්‍රණය දෙන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී තිස්ස බ්‍රාහ්මණයා මව්පියන්ගෙන් අවසරයගෙන පැවිදි වී සුදුසු පරිදි භාවනා කොට මහා ප්‍රඥා ඇති තිස්ස තෙරුන් නොබෝ දිනකින් සෝවාන් ඵලයට පැමිණෙනවා. සිග්ගව මහරහතන් වහන්සේ සෝවාන් ඵලයට පැමිණෙති බව දැනගෙන තවදුරටත් ධර්මය ඉගෙන ගැනීමට ඛණ්ඩවජ්ජ මහරහතන් වහන්සේට බාර කරනවා. ඉන් අනතුරුව ඒ තිස්ස නම් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ විදර්ශනා භාවනා ආරම්භ කොට රාහත් ඵලයට පැමිණෙනවා. ඒ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ චන්ද්‍රයා මෙන්ද සූර්යයා මෙන්ද අතිශයින් ප්‍රසිද්ධියට පත් වෙනවා. ලෝවැසියන් උන්වහන්සේගේ වචනය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් පිළිගත්තා. මිත්‍රවරුනි, මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ පහළවීමේ කතා පුවත අවසන්. අපි ඊළඟ වීඩියෝවෙන් තුන්වන ධර්ම සංගායනාවේ නිදාන කතාව සහ ධර්ම සංගායනාව පිළිබඳ කතා බහ කරමු. ඉතින් මිත්‍රවරුනි, මා වාසේ තේරෙන භාෂාවෙන් දැනගන්නට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එමනම් ඔබට සුබම සුබ සතියක්.